මිනිසාගේ හිස් කබල human skull. එතකොට මේ හිස් කබල කියන එක මිනිසාගේ කශේරුකාවේ ඉහළ ප්‍රදේශයේ ස්ථාපිතව තියෙනවා. මේක අස්ථි 22කින් සමන්විතයි. හිස් කබල කපාලය හා වක්ත්‍රය කියලා ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. එතකොට මේ කියන කපාලය කපාල අස්ථි 8කිනුත් වක්ත්‍රයේ වක්ත්‍ර අස්ථි 14කිනුත් සමන්විත වෙනවා. අපි මුලින් බලමු කපාලය නැත්නම් කපාල ප්‍රදේශය. මේ කපාල ප්‍රදේශයේ තනි අස්ථි 4ක් සහ යුගල් වශයෙන් අස්ථි 2ක් තියෙනවා. එතකොට තනි අස්ථි 4 පිළිවෙලින් ලලාට අස්ථිය, අපර කපාල අස්ථිය, කීල අස්ථිය, චිත්‍ර අස්ථිය කියලා තනි අස්ථි 4. එතකොට යුගල් වශයෙන් පාර්ශ්ව කපාල අස්ථිය, අස්ථි යුගල සහ ශංකක අස්ථි යුගල කියලා තියෙනවා. එතකොට අපි බලමු මොකද්ද මේ ලලාට අස්ථිය කියන්නේ කියලා. මේ පේන්න ඉස්සර උඩින්ම පේන්න තියෙන්නේ මෙන්න මේකට තමයි ලලාට අස්ථිය කියන්නේ. ෆ්‍රොන්ටල් බෝන් ලලාට අස්ථිය. එතකොට ලලාට අස්ථිය මේ විදිහට තමයි බැලුවොත් පේන තියෙන්නේ ලලාට අස්ථිය. ඊට පස්සේ බලමු අපි මොකද්ද මේ අපර කපාල අස්ථිය කියන්නේ කියලා. අපර කපාල අස්ථිය මෙන්න මේ පිටිපස්සෙන් බලපුවාම කෙලින්ම පේන්න තියෙන්නේ පිටිපස්සට මෙහෙම පේන්න තියෙන්නේ අපර කපාල අපර කපාල අස්ථිය. ඊට පස්සේ තව තියෙනවා කීලාස්ථිය හා ජිද්‍රාස්ථිය කියලා. මෙන්න මේක මේ අපේ ඇහැ හරියේ තියෙන මෙන්න මේ අස්ථියට තමයි ඉක්මොයිඩ් බෝන්. මේක තමයි දෙපැත්තෙම පේන්න තියෙනවා. එක දෙපැත්තටම පිටිලා තියෙනවා. මේක තනි අස්ථියක්. මේක තමයි කියන්නේ ජිද්‍රාස්ථිය කියලා. ජිද්‍රාස්ථිය. ඊට පස්සේ අපි බලමු මොකද්ද කීලාස්ථිය කියන්නේ කියලා. කීලාස්ථිය මෙන්න මේ විදිහට පේන්න තියෙන්නේ මෙන්න මේක තමයි කීලාස්ථිය. මේ කොළ පාටින් පේන්න තියෙන්නේ මේ ඇතුලෙන් පේන්න තියෙන්නේ කීලාස්ථිය. ඊට පස්සේ තව යුගල් වශයෙන් අස්ථි දෙකක් තියෙනවා. මොනවද මේ යුගල් වශයෙන් තියෙන අස්ථි කියලා බලමු. එතකොට මේ පේන්න තියෙන්නේ මෙන්න මේ පිටිපස්සෙන් මෙතනින් පේන්න තියෙන්නේ මෙන්න මේ අස්ථි දෙක මේ තියෙන්නේ දකුණු පාර්ශ්ව කපාල අස්ථි මේ තියෙන වම් පාර්ශ්ව කපාල අස්ථි මෙන්න මේවල තමයි පාර්ශ්ව කපාල අස්ථි යුගල කියන්නේ. මේක යුගල් වශයෙන් පිටින කපාල අස්ථියක්. ඊට පස්සේ බලමු මොකද්ද මේ ශංකක අස්ථි යුගල කියන්නේ කියලා. පාර්ශ්ව කපාල අස්ථියට පහලින් තියෙනවා මෙන්න මේ විදිහට දෙපැත්තටම තියෙනවා මේ පැත්තේ තියෙනවා ටෙම්පරල් බෝන් මේ පැත්තේ තියෙනවා. එතකොට මේ තමයි දකුණු ශංකක අස්ථිය මේ තමයි වම් ශංකක අස්ථිය. ඊට පස්සේ ඊළඟට බලමු මොනවද මේ වක්ත්‍ර අස්ථි කියන්නේ කියලා. වක්ත්‍ර අස්ථි කියන්නේ අපේ සාමාන්‍ය මුහුණ සහ හනු ප්‍රදේශයේ තිර තින්නේ මේ කියන වක්ත්‍ර අස්ථිය වලින් වක්ත්‍ර අස්ථි කපල අස්ථි 8ක් තිබ්බා. එතකොට වක්ත්‍ර අස්ථි තියෙනවා 14ක්. හිස් කබලේම සම්පූර්ණ අස්ථි තිබ්බේ 22යි. එතකොට මේ වක්ත්‍ර අස්ථි වල යුගල වශයෙන් පවතින අස්ථි තියෙනවා යුගල් 6ක් සහ තනි අස්ථි තියෙනවා 2ක්. එතකොට ඔක්කොම එකතු 12 කියන්නේ 14යි. ඊට පස්සේ බලමු මොකද්ද මුලින්ම තියෙන්නේ වක්ත්‍ර අස්ථිය අපිට බලා ගන්න. එතකොට මෙන්න මේ තියෙන්නේ නාසා අස්ථි යුගල. මෙතන අස්ථි දෙකක් පේන තියෙනවා නාසල් බෝන් මේ නාසල් බෝන් රයිට් නාසල් බෝන් ලෙෆ්ට්. ඒ කියන්නේ දකුණු නාසා අස්ථිය සහ වම් නාසා අස්ථිය. ඊට පස්සේ නාසා අස්ථි ඊට පස්සේ තියෙනවා ආශ්‍රය අස්ථි යුගල. ආශ්‍රය අස්ථි පිළින් ගත්තොත් මේ තියෙන්නේ චිද්‍රාස්ථිය. මේ පේන තියෙන්නේ චිද්‍රාස්ථිය. ඊට පස්සේ චිත්‍රාස්ථියට ඉස්සරහින් තියෙනවා ආශ්‍රය අස්ථිය. ආශ්‍රය අස්ථිය යුගල් වශයෙන් පේන අස්ථියක්. ඊට පස්සේ එතකොට මේ තියෙන්නේ වම් ආශ්‍රය අස්ථිය. මේ තියෙන්නේ දකුණු ආශ්‍රය අස්ථිය. ඊට පස්සේ අපි කතා කරන නාසාස්ථිය ආශ්‍රය අස්ථිය කතා කරලා ඊට පස්සේ බලමු ඌර්ධවහනු අස්ථි යුගල. ඌර්ධවහනු අස්ථි යුගල කියන්නේ අපේ දත් වල ඉහළින් පවතින මෙන්න මේ අස්ථි යුගලට කියනවා ඌර්ධවහනු අස්ථි යුගල කියලා. සාපේක්ෂව විශාලයි මුහුණ ඉස්සරහම තියෙන්නේ ඌර්ධවහනී අස්ථි යුගල. එතකොට මේ තියෙන්නේ දකුණු ඌර්ධවහනු අස්ථිය. මේ තියෙන්නේ වම් ඌර්ධවහනු අස්ථිය. ඊට පස්සේ බලමු යුග අස්ථි. යුග අස්ථිය යුගල වශයෙන් පවතින වක්ත්‍ර අස්ථියක්. එතකොට මේ තියෙන්නේ ඔය තමයි සයිගොමැටික් බෝන්. මේ තමයි යුග අස්ථිය. මේකට තමයි යුග අස්ථිය කියන්නේ. එතකොට මේ තියෙන්නේ වම් යුග අස්ථිය. මේ තියෙන්නේ දකුණු යුග අස්ථිය. දකුණු යුග අස්ථිය. ඒ තමයි දකුණු යුග අස්ථිය. එතකොට තව එකක් තියෙනවා යුග වක්‍රය කියලා. යුග වක්‍රය අපි බලමු මොකද්ද යුග වක්‍රය කියන්නේ කියලා. යුග වක්‍රයට අස්ථි දෙකක් දායක වෙනවා ශංකක අස්ථිය සහ යුග අස්ථිය. එතකොට මෙතනින් පේන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පේන්න තියෙන්නේ මේ පේන්න තියෙන්නේ
යුග වක්‍රය. යුග වක්‍රය තමයි මේකට තමයි යුග වක්‍රය කියලා කියන්නේ. ඊට පස්සේ ඒතර අපි කතා කරලා ඉවරයි වක්‍ර අස්ථි යුගල් හතරක්. තව තියෙනවා යුගල දෙකක්. ඒ තමයි තාලව අස්ථි යුගල සහ අදරනාසා කම්බු අස්ථි යුගල. තාලව අස්ථි යුගල බලමු. තාලව අස්ථි යුගල තියෙන්නේ මෙන්න මෙහෙම තමයි බලන්න ඉන්නේ තාලව අස්ථි යුගල. එතකොට තාලව අස්ථි යුගල මේ පේන තියෙන්නේ තාලව අස්ථි. මේ කර්සර් එකෙන් පේන්නේ තාලව අස්ථි. තාලවස්ති වම් හා දකුණු තාලවස්ති කියලා තාලවස්ති යුගල් වශයෙන් තියෙන්නේ. එතකොට මේ පේන තියෙන දකුණු තාලවස්තිය සහ මේ තියෙන වම් තාලවස්තිය. තව තියෙනවා එක යුගලයක් ගැන කතා කරන්න. ඒ තමයි අදරනාසා කම්බු අස්ති යුගල. අදරනාසා කම්බු අස්ති යුගල ඒක නහය ඇතුලෙන් වගේ බලන තියෙන. ඒ කියන්නේ හිස් කබලේ. එතකොට මේ තියෙන්නේ ඉන්ෆීරියර් නාසල් කොන්ක්‍රීට්. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ කියන අදරනාසා කම්බු අස්ති යුගල. මේ තියෙන්නේ අදරනාසා කම්බු වම් අස්තිය. ඊට පස්සේ මේ තියෙන්නේ අදරනාසා කම්බු දකුණු අස්තිය. එතකොට ඒ විදිහට තමයි වක්‍ර අස්ති යුගල් 6 තියෙන්නේ. තව තනි තනිව කතා කරන්න අස්ති තියෙනවා අස්ති දෙකක්. එතකොට ඔය කියන මැන්ඩිබල් මේ පහලින් පේන්න තියෙන්නේ අදෝහනුව. මේකත් වක්‍ර අස්තියක්. මේක හපු ඇටේ මේ තමයි පළවෙනි අපි කතා කරන වක්තර අස්තිවල තියෙන තනි අස්තිය. ඊට පස්සේ තනි අස්තිය වශයෙන් පිහිටන අස්තිය. ඊට පස්සේ තව අස්තියක් තියෙනවා හලාස්තිය කියලා. හලාස්තිය කියන්නේ මේක බොම මේකට තමයි හලාස්තිය කියලා කියන්නේ. අතුලතින් බලුවොත් මෙන්න මේ විදිහට පේන්න තියෙන හලාස්තිය පිටිපස්ස වෙනකම්ම තියෙනවා. මේ තමයි හලාස්තිය. එතකොට ওই විදිහට තමයි හිස් කබලේ අස්ථි 22 කපාල අස්ථි සහ වක්‍ර අස්ථි කපාල අස්ථි 8 වක්‍ර අස්ථි 14 සමන්විත වෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන් ඔක්කොම අස්ථි 22ම.